අපේ රටේ ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වෙනවා. පසුගිය වසරට සාපේක්ෂකව මේ වසරේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් මේ වසරේ මැද භාගයේ වන විට 5800ක් පමණ රෝගීන් මේ රටෙන් හඳුනාගත්තා. ඉතින් මේ රෝගීන් සමහර වෙලාවට මේ වගේ 10 ගුණයක්, ඒ කියන්නේ 50000ක් පමණ විය හැකියි. මොකද මේ ඒඩ්ස් විස බීජය ශරීරගත වුණාම මේකේ රෝග ලක්ෂණ පෙන්වන්නේ වසර කීපයකට පසුව. එතකොට මේ රෝගීන්, මේ රෝග වාහකයින් මේ සමාජයේ සැරිසරනවා. එතකොට තව ඉතාමත් වේගෙන් මේ ඒඩ්ස් රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම ප්‍රතිභා මහානාම හේවා කියන ප්‍රොෆෙසර් කියලා තියෙනවා අපේ රටේ ලිංගික ශ්‍රමිකයන් 80000ක් පමණ ඉන්නවා කියලා. එතකොට මේ ලිංගික ශ්‍රමිකයන් කියලා කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන අය තමයි බහුලව මේකට මේ කැටගරි එකට අහු වෙන්නේ. එතකොට විශේෂයෙන් මේ කාන්තා පක්ෂයේ ගණිකා වෘත්තිය තමයි ලංකාවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මේ తত্ত্বය මේ 80000 කියන එක සත්‍යයෙන්ම තොරයි. මොකද සත්‍යයෙන් තොරයි. මේකට හේතුව මේ 80000ට අමතරව හතු පිපෙන්නාක් මෙන් නැති වෙලා තිබෙන ස්පා මේවයි සේවය නියුතු කාන්තාවන් ඊටාම ලක්ෂ ගණනක්. මම කියන්න කැමතියි මොකද මේ අද මම මහරගම් ප්‍රදේශයේ ඉන්නේ. අපි පොඩි සමීක්ෂණයක් කරා කිලෝමීටර් 4 කිලෝමීටර් 3ක් පමණ ඇතුළත ස්පා 4000ක් පමණ තියෙනවා. මේ ස්පා වල බොහෝ දුරට සිද්ධ වන්නේ ලිංගික කටයුතු. ලිංගික වශයෙන් සහකරුවන් සොයා යන්නේ බොහෝ වෙලාවට අද ස්පා වලට. ඒ තත්වයට ස්පාපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධ මේ වගකීමක් කිසිවෙක් දරන්නේ නැහැ. Tamanට ඕන විදියට විශේෂයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් පොලිසිය දේශපාලනයේ තමයි මෙහිදී ඔවුන්ගේ සහකරුවන් වෙලා තියෙන්නේ. ඒ එක්කම මේ ක්‍රියාකාරීත්වය ඊටමත් සමාජයේ මේ මාතෘත්වයේ කෙලසන්න ඇති වෙච්ච ව්‍යාපාරයක් තමයි මේ ස්පා සම්බන්ධව ඇති වෙලා තියෙන ව්‍යාපාරය. ඇත්තටම මේ ස්පා වලින් අද කෙරෙන්නේ ලිංගික සතුට ලබා දීම. ඒක තමයි ඇත්ත කතාව. මොකද මම දන්නවා මම මේ මගේ නිවස ආසන්නයේම තියෙනවා ස්පා 6ක් පමණ. ආසන්නයේම. මේ ස්පා 6 පැය 24ක් ඇරලා මේවා. මොන කර්මාන්තයේද පැය 24ක් ඇරලා තියෙන කර්මාන්ත? පැය 24ක් වැඩ කරන ස්පා තමයි තියෙන්නේ. මේවායේ සම්පූර්ණයෙන්ම කරන ලිංගික කටයුතු. මේ රැට ඇරලා තියන්නේ රැට තමයි මේ ධනේශ්වර පන්තිය, ධනපති පන්තිය නැගිටින්නේ රැට. ඒගොල්ලෝ රැට ඇවිල්ලා ඒගොල්ලෝ ෆන් ගන්න ඉන්නේ මේ ස්පා වලට. අපේ කාන්තාව අද පත් වෙලා තියෙන ඉරණම ඒකයි. අපේ කාන්තාව පත් වෙලා තියෙන්නේ අද ගණිකාවකගේ තත්වයට. ජීවත් වෙන්න විදියක් නැහැ, කන්න බොන්න විදියක් නැහැ, අඳින්න විදියක් නැහැ. එතකොට ඈත පරිසරවල ඉඳලා, ඈත පිටිසර ගම්මානවල ඉඳලා කාන්තාවන් එනවා, ලැදරියන් එනවා. ඇවිල්ලා මේ ගාමන්ස් වල ප්‍රස්තාවවල හොයනවා. ඒ හොයද්දි තමයි මේ ස්පා වල ගොදුරු බවට පත් වෙන්නේ. එතකොට මේ ස්පා වල ගොදුරු බවට පත් වුණාන් පස්සේ ඒගොල්ලන්ට ආපහු ගමට යන්න බෑ. එතකොට ඒගොල්ලෝ මේ ගණිකා වෘත්තියට පෙළඹෙනවා. ඉතින් ඒ වගේ අවාසනාවන්ත තත්වයක් තමයි මේ රටේ අද වෙනකොට ඇති වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින්ම මේ ආණ්ඩුවේ හිටපු දැනට ඉන්න ඇමතිවරියක් කිව්වා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා. ඉතින් මේ ගණිකා වෘත්තිය නීතිගත කරනකොට මේ නිර්ධන පන්ති නායකයෝ මේ කියන්නේ නිර්ධන පන්තිය වෙනුවෙන් ගැලවුම් කරුවන් ලෙස පෙනී හිටින නායකයෝ කියන්නේ මේක විහිළුවක් නෙවෙයිද? ගණිකා වෘත්තිය නීතිගත කරන්න කතා කරන මේ අය තමන්ගේ ගෙදරින්ම ඒක පටන් ගත්තා නම් හොඳයි. මොකද මේ රටේ දුක් විඳින ජනතාවගේ දරුවෝ තමයි මේ ස්පා වල වැඩ කරන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති හින්දා ආසාවට නෙමෙයි. ඉතින් මේ වගේ තත්වයක් තමයි මේ රටේ ඇති වෙමින් තිබෙන්නේ. ඊළඟට
ඒ ඇමතිනියගේ සැමියා විසින් ඔහුත් ඇමතිවරයෙක් ඔහු කියනවා අවුරුදු 16ට පස්සේ තමන්ගේ ලිංගික කටයුතු කර ගැනීම සඳහා තමන්ගේ දරුවන්ට අවසර දෙන්නලු. ඒ ලෙවල් පන්තියෙන් පස්සේ ඒක ඒගොල්ලන්ට නිදැල්ලේ හැසිරෙන්න දෙන්නලු මගේ අතේ තියෙන නම් රුපියල් 5000ක් මම දෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ මේ සමාජ පාදඩකරණය මේකට කියන්නේ සමාජ පාදඩකරණය. අපේ රටේ මෙතුවක්කල් අපේ රටේ බෞද්ධ දර්ශනය තුල පදනම් වෙලා මේ බෞද්ධ දර්ශනය කියන්නේ මම ආගම් ගැන කතා කරන්නේ නැහැ. බෞද්ධ දර්ශනය කියන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් සේවයට කැපවුණු ජනතාවක් ඉන්නේ මේකේ. ඒක පහුගියදා මම කලින් වීඩියෝ එකක් කිව්වා. පහුගියදා ඇල්ල ප්‍රපාතයට වැටුණු අවස්ථාවේ අවට මිනිස්සු කිසි දෙයක් බලාපොරොත්තු නොවි ඒ අය ගොඩට ගත්ත තමන්ගේ ජීවිතේ පරදුවට තියලා. ඒ වගේම ලෝකේ වඩාත්ම අවයව දාන දෙන්නේ ලංකාවේ. ඇයි මෙහෙම වුනේ? ලෝකේ වඩාත්ම ලේ දන් දෙන්නේ ලංකාවේ. මම නෙමෙයි කියන්නේ. හිටපු බ්ලඩ් බැංක් එකේ අධිපති. මේ බෞද්ධ දර්ශනය තුල පදනම් වෙලා තමයි මේව කරන්නේ මිනිස්සු. ඉතින් මේ වගේ තත්වයක් මේ රටේ අද උද්ගත වෙලා තියෙනවා. ඒ තියෙද්දි අපේ සංචාරක ව්‍යාපාරය මගින් මෙතුවක්කල් අපේ සංචාරක ව්‍යාපාරයේ තිබුණේ අපේ රට ඉතාමත් ලස්සන රටක්. සාගරයෙන් වටවුණු ලස්සන රටක්. වර්ග සැතපුම් 25332ක් ඒ වගේ 8 ගුණයක් විශාල සාගරයක් අපට අයිති. මේකට නම වැටිලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. අපේ ටූරිස්ට්ලා ගෙන්න ගන්න අපිට මේ අපේ සෝභා සෞන්දර්යය මෙච්චර කල් වැදගත් උනේ ඒව තමයි. සෝභා සෞන්දර්යය තමයි අපි පෙන්වුවේ ටූරිස්ට්ලාට. ඒ වගේම අපේ රටේ නොයෙකුත් මුතු මැණික් ඒ වගේ දේවල් මිලදී ගන්න ටූරිස්ට්ලා ලංකාවට ආවා. අපේ රටේ මාකට් කරන්න පුළුවන් දේවල් ඊට වැඩිය ගොඩාක් තියෙනවා. අපේ රට ඒන්ෂන්ට් කින්ඩම් එකක්. මොකද තාම අතීතයේ නටබුන් විශාල වශයෙන් තියෙනවා. විශේෂයෙන් පොළොන්නරුව, අනුරාධපුර, දඹුල්ල, සත්කෝරළේ ඒ වගේ ප්‍රදේශවල අපේ ජාතික උරුමය අපේ අතීත සෞභාග්‍ය පෙන්නන දේවල් මේ ටූරිස්ට්ලා ආසාවෙන් බැලඳගත්තා. විශේෂයෙන් සීගිරිය වගේ තැන්. ඉතින් මේ වගේ තත්ත්වයක් අපිට තියෙනවා. ඊළඟට අපේ දේශගුණය අපේ රටේ දේශගුණය අද මෙතන තියෙන දේශගුණය අපිට අත්විඳින්න පුළුවන් සීතල දේශ පරිසරයක. අදම ඒ නුවරඑළිය. එහෙම නැත්නම් අපිට උෂ්ණාධික දේශගුණයකට කැමති නම් අපිට තිස්ස මහරාම කතරගම මේ පැත්තට යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපේ ඒ අවශ්‍ය ආකාරයට අපේ දේශගුණයත් හසුරුවා ගැනීමේ හැකියාවක් තියෙන ටූරිස්ට්ලාට. ඉතින් මේ රටේ ඊටාම වටිනා දේවල් ස්වභාව සෞන්දර්යයෙන් වශීකృత වූ ඇමරිකානුවෙක් මට කියනවා. මොකද මම ඇමරිකාවේ අවුරුද්දක් පමණ හිටියා කාලයක්. ඒ කාලය ඇතුළත මම ලොස් ඇන්ජලිස් වලට කිට්ටු සෙන් ෆර්නෑන්ඩෝ වැලි කියන ප්‍රදේශයේ හිටියේ. මට ඇමරිකානුවෙක් ඇවිල්ලා කියනවා උඹලා රට හරිම ලස්සන තැනක්ලු. ලෝකේ තියෙන ලස්සනම රට ලංකාව. මේ කියන්නේ ඇමරිකානුවෙක්. හැබැයි අපේ රටට ඒක අගයක් නෑ. අපි යනවා LGBTQ ටුවරිසම් වලට. මේක ඇත්තටම විහිළුවක්. මේ රට මේ අපේ තියෙන දේවල් මාකට් කරන්නේ නැතුව මේක යනවා අපි LGBT+ ටුවරිසම් වලට. එතකොට ඒ වගේම ටුරිස්ට් බෝඩ් එකෙන් සහතිකයක් දෙනවා ශ්‍රී ලංකා is a safe inclusive welcoming destination for LGBTQ. මේ ඇෂුරන්ස් එක දෙන්නේ ටුරිස්ට් බෝඩ් එක. ඒ කියන්නේ LGBTQ+ ටුවරිසම් වලට මේ ලංකාවේ ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබට නිදැල්ලේ හැසිරෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට ඔබගේ ආරක්ෂාව ඒ වගේ දේවල් සලස්සලා තියෙනවා. ඔබට නිදහසේ හැසිරෙන්න මූදු වෙරළවල් තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ඇෂුරන්ස් එකක් දෙනවා ලෝකෙට. එතකොට අපි බලමු මේ LGBTQ කියන්නේ මොකද්ද? L කියන්නේ ලෙස්බියන්. එතකොට මේ ලෙස්බියන් කියලා කියන්නේ කාන්තාවක් කාන්තාවකට
ලිංගිකව ආකර්ෂණය වෙනවා. එහෙම නැත්නම් ආදරයක් ඇති වෙනවා. ඒ තුලින් ලිංගික සම්බන්ධතාවයක් ඇති කරගන්න. මේ ලිංගික සම්බන්ධතාවය බොහෝ වෙලාවට මුඛය ආශ්‍රයෙන් විශේෂයෙන් දිව ආශ්‍රයෙන් කරන සන්තර්පණ සිප වැළඳ ගැනීම මේකට අඩංගුයි. මේක ඇත්තටම බොහෝ දුරට ඒඩ්ස් රෝගයේ පැතිරීමට හේතු වෙනවා. ඒ වගේම LG කියලා කියන්නේ ගේ කියන එක. මේ ගේ කියන වචනේ පුළුල් තේරුමක් තියෙනවා. පිරිමියෙකුට ආකර්ෂණය වීම, ආදරයක් ඇතිවීම, ඒ වගේම ලිංගික හැසිරීම. මේවා අඩංගු වෙනවා මේ තත්වයට. එතකොට මේ ගේ කියන මේ සන්දර්භය තුල ගොඩක් වෙලාවට මේ ලිංගිකව හැසිරෙන අවස්ථාවේදී බොහෝ දුරට මේ ගුද සංසර්ගය පාවිච්චියට ගන්නවා. එතකොට මේ ගුද සංසර්ගය කියන්නේ මේ මොකද ගුද මාර්ගයේ හැදිලා තියෙන්නේ මේ ඒව කරන්න නෙමෙයි. ගුද මාර්ගයේ හැදිලා තියෙන්නේ මේ ගුද මාර්ගයෙන් මේ අපේ මලපා පිට කරන්න. එතකොට මේ වගේ තත්ත්වයන් වලදී මේ ගුද මාර්ගයේ තුවාල ඇති වෙන්න පුළුවන්. අද වෙනකොට ડોක්ටර්ස්ලා ගොඩක් කියනවා මේ සමලිංගික ඇසුර විශේෂයෙන් පිරිමි සමලිංගික ඇසුරෙන් වඩාත්ම ඒඩ්ස් බෝ වෙන්නේ මෙන්න මේ ගුද මාර්ගයේ කරන සංසර්ගයෙන් කියලා. ඉතින් මේ වගේ ඊටමත් අවාසනාවන්ත තත්ත්වයක් තමයි ගොඩනැගෙමින් තියෙන්නේ. ඔබට තේරෙනවා ඇති මේ රට ඉදිරියේදී කොච්චර අවාසනාවන්ත ඉරණමකට පත් වෙනවද කියලා. මොකද මේ ටුවරිස්ට් බෝඩ් එකෙන් මේවා ඉස්සරහට ගන්නකොට මේ වගේ මේ ක්‍රවුඩ් එක වැඩි වෙනවා. විශේෂයෙන් ඊළඟට LGB බයිසෙක්ෂුවල් කියලා කියන්නේ ද්විලිංගික කියලා කියන්න පුළුවන් සිංහලයෙන්. එතකොට මේකොල්ලෝ පිරිමි සමගත් ගැහැණු සමගත් දෙකොල්ලන් සමගම ආදරේ ලිංගික හැඟීම් ඇති කරගන්න අය. ඉතින් මේ කණ්ඩායම් තුන තමයි ප්‍රධාන. අනිත් කණ්ඩායම් බොහෝ වෙලාවට මේ එක හෝමෝන විෂමතා මත ඇති වෙන තත්ත්වයක්. විශේෂයෙන් LGBT transgender. එතකොට මම මේක විස්තර කරනකොට මේක cisgender කියන එකයි transgender කියන එකයි අතර වෙනස අපි වටහා ගත යුතුයි. මේ cisgender කියලා කියන්නේ අපි ඉපදෙන්නේ බොහෝ වෙලාවට මේකට කියනවා biological sex කියලා. biological sex බොහෝ වෙලාවට තීරණය වෙන්නේ anatomy ව්‍යුහ විද්‍යාව කියලා කියනවා. ඊළඟට chromosome කියනවා සිංහලෙන් කියනවා වර්ණ දේහ කියලා. එතකොට ඒ වගේම හෝමෝන්ස් මගින් තමයි මේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වෙන්නේ. එතකොට ඒ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තමන්ගේ ජෙන්ඩර් අයිඩෙන්ටිටි එක පසුව පිළිගන්නවා නම් යම්කිසි වර්ධනයේ යම්කිසි අවස්ථාවක ස්ත්‍රියක් නම් ස්ත්‍රියක් හැටියට පිළිගන්නවා නම් පුරුෂයෙක් නම් පුරුෂයෙක් හැටියට පිළිගන්නවා නම් ඒ ජෙන්ඩර් එක සිස් ජෙන්ඩර් කියලා කියනවා. එතකොට ඒ වගේම මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා කියන්නේ අපි උත්පත්තිය ලබන්නේ පිරිමියෙක් හැටියට. නමුත් අපි වැඩෙනකොට ටික කාලෙකින් අපි තීරණය කරනවා මම ගැහැණියෙක් වෙන්න කැමතියි. එතකොට මම ගැහැණියෙක් වෙන්න කැමති නම් බොහෝ වෙලාවට මේ ගැහැණු ඇඳුම් පොඩි කාලේ ඉඳලම සමහර අය ඉන්නවා ගැහැණු ඇඳුම් අඳිනවා ගෑනු විදියට හැසිරෙනවා තොල් පාට කරනවා. ඉතින් ඒ වගේ එයා කැමති ගැහැණු කෙනෙක් හැටියට ජීවිතේ ඉදිරියට ගෙනියන්න. එතකොට ඒ ජෙන්ඩර් අයිඩෙන්ටිටි එක එයා උප්පත්තියේදී ලැබපු එක නෙමෙයි වෙනස් දෙයකට තමයි එයා පෙළඹෙන්නේ. ඒක තමයි කියන්නේ මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. ඒ ට්‍රාන්ස්ජෙන්ඩර් හා සිස්ජෙන්ඩර් අතර තියෙන වෙනස අපි හඳුනාගත යුතුයි. එතකොට ඒකෙන් තමයි අපිට මේ ට්‍රාන්ස්ජෙන්ඩර් ගැන කතා කරන්න පුළුවන්. මේ ට්‍රාන්ස්ජෙන්ඩර් එතකොට අපිට මේ වැඩිවියට පැමිණීමත් සමග ඇතිවෙන මේ తත්වය සමහර කුඩා කාලේ ඉඳලම මේක තියෙනවා. ඊට පස්සේ එයා ගැහැණියෙක් වෙන්න කැමති. මගේ ළඟට පැමිණි රෝගියෙකුත් හිටියා ඒ වගේ. එයා කැමති ගෑනු කෙනෙක් වෙන්න එයා කැමති. මගෙන් අහනවා මේකෙන් මේ කටු චිකිත්සාව මගින් මේක කරන්න පුළුවන්ද? අපේ වෛද්‍ය ක්‍රම තුලින් මේවේ ඇත්තටම ප්‍රතිකාර තියෙනවා. මේ ප්‍රතිකාර ඇත්තටම කරන්න පුළුවන්. මෙවැනි හැඟීම් වෙනස් කිරීම සඳහා ප්‍රතිකාර තියෙනවා. එතකොට ඒ වගේම රුසියාවේ වගේ රටවල් වල මේ සඳහා පාවිච්චි කරනවා ස්පීච් තෙරපි
මානසික රෝග සායන වලට යොමු කරනවා. ඒ වගේම මනෝවිද්‍යාත්මක උපදේශන ඔවුන්ට ලබා දෙනවා. නමුත් වෙනත් රටවල් වල මේ LGBTQ නිදහස් තියෙන රටවල් වල මේ අය ශල්‍ය කර්ම මගින් මොවුන් වෙනස් කරනවා. නමුත් මේක සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. මේ ශල්‍ය කර්ම වලින් මොවුන් වෙනස් කරත් මොවුන්ගේ මුත්‍රා මාර්ග ඒවා සකස් කිරීමේදී නොයෙකුත් සංකූලතා ඇති වෙන්න පුළුවන් පසු කාලීනව. ඉන් පසුව ඔවුන් ඒ තත්ත්වෙන් ආපසු එන්න උත්සාහ කරනවා. නමුත් ඒක කරන්න බෑ. ඉතින් ඒ වගේ තත්වයකට මේ අය ගොදුරු වෙනවා මේ වගේ මේ ශල්‍ය කර්ම කිරීම මගින්. ඉතින් මේ ධනේශ්වර ක්‍රමයේ තුල කුමක් හෝ කරලා මුදල් ලිපීම තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මේක ඊටාම අර්ථ විරහිත ක්‍රියාවලියක්. මොකද මේ ශල්‍ය කර්මයක් මගින් නැවත ඇති වෙන්නේත් නොයෙකුත් සංකූලතා සහිත කෙනෙක් තමයි මේ ඇති වෙන්නේ. එතකොට මේ తত্ত্বය රෂ්‍යාවල මේ තත්වයට මුහුණ දෙන අන්දම ඉතාම ප්‍රශංසනීයයි මෙවැනි ට්‍රාන්ස්ජෙන්ඩර් අය සම්බන්ධව ක්‍රියා කිරීම. ඊළඟට ඉන්ටර්සෙක්ස් කියලා. ඒ ඉන්ටර්සෙක්ස් වලදී ගොඩක් වෙලාවට මේ දරුවන් උත්පත්තිය ලබන්නේ ස්ත්‍රී හෝ පුරුෂ කියා වෙන් කළ නොහැකි තත්වයේ අයයි. බොහෝ වෙලාවට මේ ස්ත්‍රී ලක්ෂණත් පුරුෂ ලක්ෂණත් කලවම් වෙලා තමයි මේ අය ඉපදෙන්නේ. බොහෝ වෙලාවට මේ තත්වය වැළැක්වීමට වෙනත් ක්‍රමවේදයක් නැහැ. කිසිදු ක්‍රමවේදයක් නැහැ. ඉතින් මෙවැනි පුද්ගලයන් ඉතාමත් ස්වල්පයි. ඒකින්ද නොතකා හරින්න පුළුවන් තරමට ස්වල්පයි. LGBTIQ+ ඊළඟට Q. එහෙම නැත්නම් questioning. එහෙම නැත්නම් ලිංගික අනන්‍යතාවය ප්‍රශ්න කරන පුද්ගලයා. ඒක ප්‍රශ්නයක් වී ඇති පුද්ගලයා තමයි මේ ගණයට අයිති වෙන්නේ. ඔහුගේ ලිංගික දිශානතිය වගේම ලිංගික අනන්‍යතාවයත් ප්‍රශ්නකාරී තත්වයක තමයි ඔහු ඉන්නේ. ඒ දේ තමයි ඒකෙන් කියවෙන්නේ. ඊළඟට ඒසෙක්ෂුවල් කියලා තියෙනවා. ඔවුන් ලිංගික හැඟීම් උන්ට නැහැ. නමුත් ඔහුට ආදරය පිළිබඳ හැඟීම් තියෙනවා. නමුත් මේ ආදරය පිළිබඳ හැඟීම් තිබුණාට ඔවුන් ලිංගිකව හැසිරෙන්නේ නැහැ. ලිංගික හැසිරීමක් ඔවුන් තුල එවැනි හැඟීම් ඇති වෙන්නේ නැහැ. ඔවුන්ට නමුත් ආදරය ඔවුන්ට දැනෙනවා. ඉතින් අන්න ඒ වගේ පුද්ගලයන් තමයි ඒසෙක්ෂුවල් කියලා කියන්නේ. ප්ලස් ලකුණෙන් අර්ථ දක්වන්නේ අනිකුත් ජෙන්ඩර්ස් ගොඩක් මේ LGBTQ වලට අමතරව අනිකුත් වර්ගයේ ලිංගික හඳුනා ගැනීම සහ ලිංගික ක්‍රියාකාරකම් මේ සම්බන්ධ තැනැත්තන් තමයි ප්ලස් හැටියට හඳුන්වන්නේ. ඊළඟට මේ LGBTIQ+ කියන මේ ටුවරිසම් සම්බන්ධ කරගෙන ඇතිවෙච්ච තත්වය මේක ඉතාමත් හානිකර තත්වයක්. මොකද ලංකාවේ මම ඔබට කලින් විස්තර කළ පරිදි මේ අපේ රට ඉතාමත් සුන්දර රූපතක් වශයෙන් ලෝකයේම ප්‍රසිද්ධ රටක්. ඉතින් මේ වගේ රටකට මේ LGBTIQ ටුවරිසම් කියන සංකල්පය අනවශ්‍යයි. මම මේකට උදාහරණයක් කියන්නම්. අද LGBTIQ ටුවරිසම් ජනප්‍රිය වෙලා තියෙන්නේ කොහෙද? අපි ගත්තොත් තායිලන්තයේ ගත්තොත් අද තායිලන්තයේ ගැන අපේ ප්‍රතිරූපය තියෙන්නේ මොකක්ද? තායිලන්තය කියන්නේ කවුරු හරි මම තායිලන්තයට ගියයි කියලා කිව්වොත් කියන්නේ මේ වගේ සෙක්ස් කරලා දාවේ. ඔන්න අහන ප්‍රශ්නේ. ඒ වගේම තායිලන්තයේ හැම ගැහැණු 5 දෙනෙක්ගෙම එක්කෙනෙක් ගණිකාවක්. මේ තත්වයට මේ රට විනාශ වෙලා තියෙනවා. මේ තේරවාදී බුද්ධාගම තිබිච්ච රටක් තායිලන්තේ. නමුත් අද වෙන විට මිනිස්සුන්ගේ ඒ රට පිළිබඳ ප්‍රතිරූපය ගොඩනැගිලා තියෙන්නේ ඒ ආකාරයට. ඉතින් ඒ ආකාරයට ඒ ප්‍රතිරූපය අද වෙනස් වෙලා තියෙනවා. ඊටමත් මේ රට අද ඊටම ලිංගික වශයෙන් ඇත්තටම මිනිසුන් ඊටම පෙළෙන රටක් හැටියට ලිංගික සූරාකෑම ඊටම දරුණු ලෙස සිද්ධ වෙන රටක්. ඒ වගේම මේ ළඟදී මෙක්සිකෝවත් මේ LGBTIQ ටුවරිසම් වැළඳගත් රටක්. තායිලන්තය වගේම වැළඳගත් රටක්. නමුත් ඒ රටේ අද සම්පූර්ණ සංස්කෘතිය සදාචාරය මිනිසුන් වල්මත් වෙලා මේ රටවල් දෙකේම මේ ටුවරිසම් එක්ක ඊළඟට එන්නේ මත්ද්‍රව්‍ය.
මේ මද්ද්‍රව්‍ය නවත්තන්න නම් මේ ටුවරිසම් LGBTIQ ටුවරිසම් නවත්තන්න ඕන. ඉතින් ඒ රටවල් අද වැඩිලා තියෙන තත්ත්වය ඔබට වටහා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ මෙක්සිකෝවේ මේ ගිය සතියේ වගේ ඇති වුණු සිද්ධියක් මම ටීවී එකේ දැක්කා. ඒ රටේ ජනාධිපතිනිය ප්‍රසිද්ධියේ ඇඟට තද කරගන්න ආකාරයේ ලිංගික හැඟීම් දනවන දෙයක් හැම කෙනෙකුටම දකින්න ලැබුණා. විශේෂයෙන් මේ ප්‍රවෘත්ති බලපු අයට ඒක දකින්න ලැබුණා. ඒ කියන්නේ ලිංගික බලහත්කාරකම මේ ජනතාව ඉදිරියේ කරනවා. ඉතින් අන්න ඒ තත්ත්වෙට මිනිස්සු වැටිලා තියෙන රටක සදාචාරයේ සભ્યත්වයේ ඊටම මේ කෙලෙසෙන ව්‍යාපාරයක් තමයි මේ LGBTIQ ටුවරිසම්. ඊළඟට මේ වගේ රටවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම මේ LGBTIQ එහෙම නැත්නම් ගේ ෆ්‍රෙන්ඩ්ලි රටවල් බොහෝ දුරට මේ LGBTIQ ජනතාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. විශේෂයෙන් මේ ලංකාව ගත්තොත් LGBTIQ ප්‍රජාවට අයිති වෙන්නේ 3.5 අතර ප්‍රමාණයක් තමයි ලංකාවේ LGBTIQ ප්‍රජාව ඉන්නේ. ඒතකොට 95%ක්ම ඉන්නේ සාමාන්‍ය ස්වභාව ධර්මයේ නිර්මාණ. මේවා වැළඳගෙන කටයුතු කිරීමෙන් ගොඩක් දුරට මේ ප්‍රජාව එන්න වර්ධනය වෙනවා. මොකද මේ ප්‍රවර්ධනය සඳහා තමයි මේ රටේ වැඩ කරමින් තියෙන්නේ. ඒ හා සම්බන්ධ වුණ මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරයත් ඒ හා සම්බන්ධ වෙලා තියෙනවා. මොකද මේ ක්‍රවුඩ් එක මේ අපේ රටට එනකොට අපේ රටේ මෙච්චරකල් ටුවරිසම් සම්බන්ධව ඇති කරගෙන තිබිච්ච ප්‍රතිරූපය කඩා බිඳ වැටෙනවා. අපේ ඇත්තටම මේ ලෝකයේ කෝටිපතියන් ග්‍රහණය කරගත් අපේ ටුවරිසම් බිඳ වැටෙනවා. මොකද එතකොට අර හික්කඩුවේ තියෙන සදාචාරය තමයි ඇති වෙන්නේ. හික්කඩුවට එන්නේ දුප්පත් සංචාරකයෝ. දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරුව ඒ වගේ ප්‍රදේශ වලට පැමිණෙන්නේ ඉතාමත් හොඳ ක්‍රවුඩ් එකක්. ලිංගික කටයුතු වලට නෙමෙයි මේ රටේ අපේ ජාතික උරුමය දැකලා ඒ අය පුදුම වෙනවා. මේ අපේ ජාතික උරුමය රැකගත යුතුයි කියලා ඒ අය කියනවා. ඒ වගේම මේ රටට ඇවිල්ලා ඒගොල්ලෝ ගත කරන්නේ ඉතාමත් මේ එකෝ ටුවරිසම් කියලා කියන්නේ මේ සංකල්පයට ගොඩක් කබානාස්වල තමයි මේ වගේ අය ඉන්නේ. ඇවිල්ලා නවතින්නේ. විශේෂයෙන් මේ බුලත් සිංහල ඒ වගේ පැතිවලත් අද ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම බෙන්තොට. මොකද සමහර අය ඉන්නවා මේ ළඟදී ඒ වගේ එක්කෙනෙක් ආවා මේ ලෝකේ ප්‍රධාන කෝටිපතියෙක් ඔහුගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැතුව මගේ යාළුවෙකුට අයිති කබානාස්වල තමයි ඔහු හිටියේ. ඇත්තටම ඔහුගේ අනන්‍යතාවය හෙළි කරේ නැත්තේ ඔහු ඊටාම ඉහළ ගණේ කෝටිපතියෙක්. එතකොට මේක ඔහු අනන්‍යතාවය ඉදිරිපත් නොකර තමයි මේ ලංකාවේ හිටියේ. ඊටාම වැදගත් සංචාරක ව්‍යාපාරයක් මේ රටේ තිබුණා. නමුත් මේ LGBTIQ ටුවරිසම් තුලින් මේ සදාචාරය බිඳ වැටෙනවා. මේක අපේ නිලධාරීන් සහ දේශපාලනඥයින් ගත්ත අමනෝඥ ක්‍රියාවලියක්. මේක ආපසු හැරිවිය යුතුයි. මේ රට බේරගන්න, මේ රට නැවත ගොඩනගන්න නම් මේ සංචාරක ව්‍යාපාරයේ අපේ ස්වභාව සෞන්දර්ය ඊළඟට මේ රටේ තියෙන වැදගත් ඓතිහාසික උරුමයන් පෙන්නලා අපට ගොඩනගා ගන්න පුළුවන් දෙයක්. තව දුරටත් මේක තායිලන්තයක් එහෙම නැත්නම් මෙක්සිකෝවක් කරන්න, පිලිපීනයක් කරන්න. පිලිපීනෙත් ගේ ෆ්‍රෙන්ඩ්ලි රටක් හැටියට ප්‍රසිද්ධයි. ඒ ගේ ෆ්‍රෙන්ඩ්ලි රටක් ඒ වගේම LGBTQ ටුවරිසම් තියෙන රටක්. අද සම්පූර්ණයෙන්ම මේ රටවල් බිඳ වැටිලා මේ රටවල් විනාශ වෙලා තියෙන්නේ. ඕනම කෙනෙක්ගෙන් අහන්න මෙක්සිකෝව මොන වගේද? ඊළඟට තායිලන්තයේ මොන වගේද? පිලිපීනේ මොන වගේද? මේවා ඔක්කොම මේ රටවල් විනාශ වෙලා තනිකරම මේ සංස්කෘතියත් සමග ඊළඟට එන්නේ මොකද්ද? ඊළඟට එන්නේ මද්ද්‍රව්‍ය. එතකොට මද්ද්‍රව්‍ය වලට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනියනවා. නමුත් මේ මද්ද්‍රව්‍ය ප්‍රොමෝට් කරන ව්‍යාපාර තමයි ඊට පිටිපස්සෙන් එන්නේ. කංසා වගාව, එහෙම නැත්නම් ගංජා වගාව. BOI ප්‍රොජෙක්ට් එකකට මේ ආණ්ඩුවෙන් අද සමාගම් 7කට ගංජා වගා කිරීම සඳහා අවසර පත්‍ර දීලා තියෙනවා. ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. එතකොට මේ ගංජා මතින් මත්වී LGBT ටුවරිසම් ටුවරිස්ට්ලත් සමග ජනතාවට වෙන්නේ
ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙන්න. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් ගොඩනැගෙමින් පවතිනවා. මම බෞද්ධ ආගමක් ගැන කතා කරන්නේ නැහැ. මොකද මේක ආගමක් නෙමෙයි ඇත්තටම බෞද්ධ දර්ශනයක් මේක. මේ බෞද්ධ දර්ශනයේ ඉතාමත් මේ මාක්ස් ලෙනින් වාදයේ තුලත් මේ අල්පේච්ඡතාවයේ ඒව නැති එකෙන් තමයි අද මේව කඩා වැටෙන්නේ. ඒ අල්පේච්ඡතාවයේ නැහැ මිනිස්සුන්ගේ ටයිකෝට් ඇඳගෙන ඊළඟට BMW වල නැගලා මේ සමාජවාදයේ වැඩක් නැති දෙයක් බවට අද පත් වෙලා තියෙනවා. තව දුරටත් මිනිස්සු මේ සමාජවාදයේ විශ්වාස නොකරන තැනකට මේ රට ගෙනහැල්ලා තියෙනවා. ඉතින් එන්නේ ඒ වගේ සමාජය කියන්නේ සමාජවාදය කියන්නේ උතුම් දර්ශනයක්. ඒ දර්ශනයේ ඊටමත් ඉහළින් ඉටු කරපු ඒ කාර්යය ඉටු කරපු කෙනෙක් තමයි අර්නස්ටෝ චේ ගවේරා. අර්නස්ටෝ චේ ගවේරා පවා ඊටම සරල ජීවි පැවැත්මක් ඇති කෙනෙක්. පයින් ඇවිදින ගරිල්ලා සටන් වල නිරත වෙමින් ලෝකේ පුරා ඇවිද ගිය නිස්සරණ අධ්‍යාසයෙන් ඇවිද ගිය ඒ ශ්‍රේෂ්ඨ වීරයා ආදර්ශයට ගත යුතුයි මේ රටේ මිනිස්සු. ඉතින් මේ ධනේශ්වර ක්‍රමය කියන්නේ විනාශකාරී ක්‍රමයක්. මේ ධනේශ්වර ක්‍රමය තුල මිනිස්සුන්ට අවසානයේ අත් වෙන්නේ මේ ධනේශ්වර පවුල් කීපයක ගොදුරු බවට පත් වෙන්නයි. මේ දේ අද සමාජවාදයේ කියා ගන්න නායකයෝ මේ අපේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියන එක තුලම තියෙන්නේ මොකද්ද? ඔවුන් ධනවාදයේ වැළඳගෙන. ඒ වගේම මම මේ ආණ්ඩුවට යෝජනා කරනවා ඔබ LGBTQ IQ ටුවරිසම් ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා ව්ලාඩිමිර් පුටින්ගෙන් ඉගෙන ගන්න. ව්ලාඩිමිර් පුටින් කියන්නේ රුසියාවේ ජනාධිපති සෝවියට් සමූහ ආණ්ඩුවේ KGB එකේ චීෆ්. මේ හමුදා නිලධාරියා. ඉතින් ඇත්තටම ඔහු ඇත්තටම ඉතාමත් වැදගත් චරිතයක් කියලා කියන්න පුළුවන්. අද ලෝකේ තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න සමාජවාදීයයි කියාගෙන නොයෙකුත් ආකාරයේ අකටයුතුකම් කරන චීනය වැනි රටවල් අභිබවමින් අද මේ ව්ලාඩිමිර් පුටින් ඉතාම සාර්ථක ගමන් කරනවා. ඒ වගේම යුනයිටඩ් ස්ටේට්ස් අද USA පවා ඔහු ඉස්සරහා ධනෙන් වැඩිලා තියෙනවා. යුද්ධය නිමා කරන්නට ඔවුන් යෝජනා කරන්නේ රුසියාවට ජයග්‍රහණය ලබා දීලා. එවැනි ශක්තිමත් නායකයෙක් බවට පත් වෙලා තියෙනවා අද පුටින්. පුටින් මේ LGBTQ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? 2013 පුටින් මේ LGBTIQ ප්‍රජාව ප්‍රමෝට් කරන වැඩසටහන් සම්පූර්ණයෙන් නතර කරා. ඒක නතර කරන්න ඔහු කිව්වා ඒක ප්‍රවර්ධනය කිරීමෙන් වළකින්න කියලා ඔහු ප්‍රකාශයක් කරා. ඊළඟට 2023 දී රුසියාවේ සුප්‍රීම කෝර්ට් එකෙන් නියෝග කරනවා LGBTIQ ප්‍රජාව. එහෙම නැත්නම් ලෝකයේ ඉන්ටර්නැෂනල් LGBTIQ ප්‍රජාව මේ රේන්බෝ මාක් එක යටතේ එන ව්‍යාපාරය නීති විරෝධී ව්‍යාපාරයක් බවට පත් කරා. ඔහු ඒ අන්තවාදී ව්‍යාපාරයක් හැටියට රුසියාවේ සුප්‍රීම කෝර්ට් එකෙන් නම් කරා ඒක. ප්‍රසිද්ධියේ පෙළපාලි දක්වන්න බෑ. ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන්න බෑ. සමලිංගික සමාජය තමයි ප්‍රධානව තියෙන්නේ මේකේ. මේ සමලිංගික සමාජය එන්න වර්ධනය වෙනවා මේක ප්‍රමෝට් කරනකොට. ඒක හොඳටම අපිට පේනවා විශේෂයෙන් මේ නෙදර්ලන්තේ 17%ක් දක්වා මේ LGBTIQ ප්‍රජාව වර්ධනය වෙලා තියෙනවා. ඊළඟට ඇමරිකාවේ 9%යි. ඊළඟට පිලිපීනයේ 12%යි. ඉතින් මේ ආකාරයෙන් එම දේවල් ඒ රටවල් වල වැඩි වෙමින් යනවා. විශේෂයෙන් මේ ස්කැන්ඩිනේවියානු රටවලත් මේ තත්ත්වය වැඩි වෙමින් යනවා. නෝර්වේ වැනි රටවල්, ස්විට්සර්ලන්ඩ් වැනි රටවල් වලත් LGBTIQ ප්‍රජාව සීග්‍රයෙන් වැඩි වෙමින් යනවා. ස්වීඩනේ තීරණයක් ගත්තා අවුරුදු 25 වෙනකන් විශේෂයෙන් මේ ලිංගික කටයුතු කරන ක්ලබ් වලට පුද්ගලයන් ඇතුල් කරගන්න අවුරුදු 25ට වැඩි වෙන්න ඕන කියලා නීතියක් දැම්මා. මොකද මේ රටවල් වල තියෙන සදාචාරය ඒව තව දුරටත් රැකගන්න. නමුත් මෙහි නායකයෝ කියන්නේ අවුරුදු 16 වෙනකොට ලිංගික කටයුතු කරන්න ඒගොල්ලන්ට අවසරය දෙන්න ඕන කියලා. ඒ මොන නීතියක්ද? අවුරුදු 16ක් වෙන ළමෙක් කියන්නේ පුංචි ළමෙක්. වැඩිහිටියෙක් නෙමෙයි, ඡන්දෙවත් නැති ළමයි. මේ ළමයින්ව රැක ගැනීම තමයි අපේ නායකයන්ගේ යුතුයකම.
ඇත්තටම මේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ අපේ ජීවන රටාව තවදුරටත් පවත්වාගෙන යන්න ජනතාව පෙළගස්වන්න ඕන. ඒ වගේම මේ විකෘති මානසික තත්ත්වයන් අපි පරාජය කරන්න ඕන. ලංකාවේ ඉන්න ප්‍රධාන පුරවැසි කාන්තාවක් ප්‍රකාශ කරනවා අපි විදිය අපිව ආදර්ශයට ගන්න. මේ කාන්තාව ආදර්ශයට ගන්න කියලා ප්‍රකාශයක් කරනවා. මට ඇත්තටම කනගාටු හිතුණා. ඒගොල්ලන්ට එහෙම කරන්න මොකද්ද තියෙන සුදුසුකම? මම කාන්තා පරපුරට කියනවා ලංකාවේ ආදර්ශයට ගන්න ඉන්න මේ වර්තමානයේ ඉන්න දේශපාලනඥයින්ව ආදර්ශයට ගන්න එපා. ඒ වෙනුවට විහාර මහදේවි දුටුගැමුණු වගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නයක් ලොවට බිහි කර ලංකාවට බිහි කරපු විහාර මහදේවිය ආදර්ශයට ගන්න මං කැමතියි ඇහැලපොළ කුමාරිහාමි ගැන කියන්න. ඇයව මේ වඩුග රජා නොයෙකුත් ආකාරයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ ඔහු තමාගේ වසඟයට ගන්න හැදුවා. බැරි වුණාම තමයි මෙවැනි පරිගැනීමක් කරයි කියලා බොහෝ දුරට ඉතිහාසයේ තියෙනවා. ඇලෙක්පර කුමාරිහාමිට මරණීය දඬුවම දෙනවා. දීලා ගලක් ගැට බෙල්ලේ ගලක් ගැට ගහලා වතුරට තල්ලු කරන්න තමයි රාජ නියෝගය අනුව තීන්දුව වුණේ. ඊට පස්සේ මේ වදකයා ඇවිල්ලා බෙල්ලේ ගලක් ගැට ගන්න උත්සාහ කරනකොට ඇහැලපොළ කුමාරිහාමි කිව්වා ඔය ගල මට දෙන්න මම ගල මගේ ගෙලේ බැඳ ගන්නම් කියලා තමන්ම මගේ ඇඟට අත තියන්න එපා කියලා කියමින් ඇයගේ ගෙලේ එම ගල බැඳගෙන ගඟට පැන්නා. මරණය ඉස්සරහවත් තමන්ගේ මතය තමන්ගේ විදිහ පාවල දෙන්නේ නැති මිනිස්සු. අන්න ඒ වගේ අය ආදර්ශයට ගන්න. තුන්වෙනුව මං තව චරිතයක් ගන්නවා. කතරගම රූමතිය නමින් ප්‍රසිද්ධ වූ ප්‍රේමවතී මනම්පේරි 71 කැරැල්ලේ එම සහෝදරියව මං කියනවා ආදර්ශයට ගන්න කියලා. මොකද ඇයට නොයෙකුත් ලිංගික අතවර කරන්න ඇවිල්ලා අසාර්ථක වෙලා ඊට පස්සේ බලහත්කාරකම් කළා ඇයව නිර්වතින් පාරේ ඇවිදගෙන ගෙනහිල්ලා ඊට පස්සේ ඇයට පපුවට වෙඩිපාරවල් 4ක් එල්ල කරනවා. එතකොට ඇයට කපලා තිබිච්ච වලට ඇය වැටෙනවා. වැටිලා ටික වෙලාවකට පස්සේ ඇය මැරෙන්නේ නැහැ. නැවතත් ඇය නැගිටිනවා. නැගිටලා කරාබු දෙක ඇගේ අත් දෙකෙන් ගලවලා එතන හිටියා. එතකොට ඇලඩින් කියලා පුද්ගලයෙක්. ඒ ඇලඩින් කියන පුද්ගලයාට ඇය කරාබු දෙක දෙනවා. කරාබු දෙක දීලා කියනවා මේක අම්මට ගිහිල්ලා දෙන්න කියලා. ඇය මව් සෙනෙහස අමතක කළේ නැහැ. ඇයට අවසානයේ දෙන්න තිච්ච වටිනා දේ තමයි ඇගේ කරාබු දෙක. අම්මට දුන්නා. මවට පූජාවක් කළා තමයි ඇය මරණය වළඳගත්තේ. ඒක දැකලා හමුදා නිලධාරියෙක් ඇවිල්ලා කිව්වා තාමත් පණ පිටින් කියලා. ඊට පස්සේ ඇවිල්ලා හරියට ඔළුවටම තියලා ඇය මරා දැම්මා. මෙන්න මේ චරිත ආදර්ශයට ගන්න. පළදරන රුකක් වෙන්න, අම්මා කෙනෙක් වෙන්න, පළදරන මාතාවක් වන්න. ඒ මාතෘත්වයේ තමයි ඔබ වැදගත් තැනකට ගෙනියන්නේ.